වැඩිපුරම සාමාන්‍යයෙන් කුරුළු තියෙනවා. ගොඩක් වෙලාවට ලෝකේ රටවල් වල කට්ටිය කොහොමද කුරුළු සාන්නේ කියලා බලන්න. හරි. අවුරුදු 3මාරක විතර වගේ කාලයක් යනවා පඳුරක් වැවෙන්න. ඊට පස්සේ තමයි මේ වගේ අතු කපන්නේ. ඉස්සෙල්ලාම කරන්නේ අපි මේ උඩ පොත්ත ක්ලීන් කරගන්නවා. මේ උඩ පොත්ත අපි කැමට ගන්නේ නැහැ. උඩ පොත්ත කොම්පෝස්ට්. අන්තිමට මේකට මැෂින් එකක් පාවිච්චි කරන්නේ නැහැ. අපි තමයි පොදු තලන්නේ. අතරතුර දෙන්න අපි වෙල්කම් ඩ්‍රින්ක් කුරුළු තේ එකක් ගොඩක් හොඳ බීමක් ඕක කොලෙස්ටරෝල් දියවැඩියාව කන්ට්‍රෝල් වෙන ඒ වගේම ෆැට් බර්න් එකට දෙන බීමක් තමයි කුරුළු තේ එක කුරුළු ලිපේ තියලා තම්බලා තියෙනවා ඊට පස්සේ මේ තියෙන පිත්තල කුරා මේ පිත්තල කුරෙන් ටිකක් හොඳට පිරිමදිනවා ඒකට තමයි මේ පොත්ත ගලව ගන්න පහසු ඔබට රස්නේ පුතේ පොඩි වෙලාවක් තියලා බොන්නේ මේක පිත්තල කුරෙන් හොඳට පිරිමදිනවා ඒකට තමයි මේ පොත්ත ගලව ගන්න පහසු මේකට මැෂින් එකක් නැහැ. අදින් තමයි කුරුළු තලන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොත්ත ගලවලා ගන්නවා මේක පොත්තයි තියෙන්නේ ඊට පස්සේ ලී දර මේක තමයි මේක ඊට පස්සේ පවණ වේලා ගන්න ඕන අවුල් වේලන්නේ නැහැ මේකෙන් හදන්න පෙරුම් තියෙන සතියක් විතර වේලා ගන්න ඕනේ වගේ ඒකට වේලනහම තමයි මේක ඔටෝමැටිකල් රෝල් වෙන්නේ අවුවේ තිබ්බොත් මේකේ තර තියෙන නියම ගුණය රස සුවඳ නැති වෙනවා ඒ නිසා තමයි මේ වගේ පවණේ තියන්නේ. ඔව් අර හොදු විතරකට දාන්නේ ඒකම සුවඳ තියෙනවා. කන්න පුළුවන් මම